2025 ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරඟයේ සුපිරි ජයක් වාර්තා කිරීමට රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම සමත් වුණා. ඔවුන් හමුවේ කඩුළු 7කින් පරාජයට පත් වූයේ කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම. කොල්කතාහි ඊඩන් ගාඩන් ක්‍රීඩාංගණයේ පැවති තරඟයේ කාසිය වාසී දිනු රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායමේ නායක රජත් පඩිදාර් පළමු පන්දුවට පහර දීමට කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවල 20 අවසානයේදී කඩුළු 8ක් ලැබී ලකුණු 174ක් ලබා ගත්තා. පිරිතුර එනම ක්‍රීඩා කර බැංගලෝර කණ්ඩායම පන්දුවර 16 පන්දු දෙකක් අවසානයේදී කල්ලු 3ක් පමණක් දැවි ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා. 400 ගණන් 20 තරගයේ ක්‍රීඩා කර විරාට් කොහ්ලි පන්දු 36කින් නොදැවී ලකුණු 53ක් ලබා ගත්තේ 6 පාර 3ක් හා 4 පාර 4ක් සමගින්. අද තරගයේ රොයල් චැලෙන්ජර්ස් කණ්ඩායමේ ඉනිම අතරතුරදී අති විශේෂ සිදුවීමක් වුණා. ඒ ඊඩන් ගාඩන් ක්‍රීඩාංගණයේ සිටි ප්‍රේක්ෂකේ ආරක්ෂක වැඩද අභිභව තරගයේ අතරතුරට කඩා වැදීමයි. එසේ පිටිදුවලට පැමිණි ක්‍රිකට් රසිකයා විරාට් කොහ්ලිගේ පාද අල්ලමින් ඔහුට වන්දනාමාන කරමින් ගෞරව කරන ආකාරය දක්නට ලැබුණා. දේවත්වයන් වගේ විරාට් කොහ්ලිව අදහන එම ක්‍රිකට් රසිකයාගේ බලාපොරොත්තු ඉෂ්ට කරමින් විරාට් කොහ්ලිද ඔහුව වැළඳ ගන්නා ආකාරය කැමරා කාචයට අසු වී තිබුණා. කෙසේ නමුත් ආරක්ෂකයන්ගේ පැමිණීමත් සමග ඔහුව පිටෙන් ඉවත් කර ගැනීමට හැකියාව ලැබුණා. මෙම සිදුවීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක ආරක්ෂාව කළකිරීමේ චෝදනා මත එම ක්‍රිකට් රසිකයාට එරෙහිව පොලිසිය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ආරංචි වෙනවා. භාරතීය ජනතාව විරාට් කොහ්ලිව දේවත්වයෙන් අදහන බවට මෙම සිදුවීම හොඳම උදාහරණයක් වෙනවා. ඒ වගේම මෙම සිදුවීම සම්බන්ධයෙන් ලෝක පුරා අවධානය මේ වෙද්දී යොමු වෙලා තියෙනවා.